ඒතර ඕගලන්ව සාදරයෙන් පිළිගන්නවා අපේ රෝටෙක් ඇකඩමි එකට. ඉතින් අපේ තියෙන පාඩම් මාලාවත් එක්ක ඔබ විදේශගත වෙලා ඉන්න ඕගලන්ට ඉතාමත්ම හොඳ පාඨමාලාවක් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක තුල අපි ගත්තොත් අපේ තියෙන Word, Excel, PowerPoint සහ Internet and email කියන පාඩම්. ඒතර ඒකට අදාළව fully detail content එකක් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ඕගලන්ට දැන් දරුවෝ ඕගලන් කාර්යාලවල වැඩ කරන කට්ටිය වෙන්න පුළුවන්. ඕගලන් විදේශගතව යම් කිසි ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඕගලන්ට ඉතාමත්ම වැදගත් වෙන කන්ටෙන්ට් එකක් තමයි එන්නේ. මොකද හේතුව ගොඩක් කට්ටියට ක්වොලිෆිකේෂන්ස් තියෙන කට්ටිය ඉන්නවා. හැබැයි මතක නැහැ. තව කට්ටිය ඉන්නවා සාමාන්‍ය මට්ටමේ දැනුමක් තියෙනවා. හැබැයි ඕගලන් වැඩවලට පොඩ්ඩක් ගැටලුවක් වෙලා තියෙනවා, හිර වෙලා ඉන්නේ. හරි. ඉතින් මොකද හේතුව යම් කිසි දැනුමක අඩුකමක් තියෙනවා. ඉතින් ඒ දේ තමයි අපි මේ ෆුල්ෆිල් කරලා දෙන්න යන්නේ ඕගලන්ට පරිපූර්ණ කරලා. ඉතින් ඕගලන්ට ඒ සඳහා අපිත් එක්ක එකතු වෙන්න, ඕගලන් ජය ගන්න කියලා තමයි ආරාධනා කරන්නේ. ඉතින් මේ සඳහා දරුවනේ ඕගලන්ට අවශ්‍ය කරන සියලුම දැනුම් සම්භාරය අපේ රෝටෙක් ඇකඩමි එක විසින් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකට අදාළව ඉතාමත්ම කෙටි කාලීන පාඨමාලාවක් තමයි මේ යන්නේ. කියන්නේ ගත්තොත් මාස දෙකයි 2 months. ඒතර මේ මාස දෙකේ කාලය තුලදී අපි සතියකට දිනයක් යන්නේ. එතකොට ඒ කියන්නේ දවසකට පැය 3ක වගේ ලොකු කාලයක් අපි කරනවා. ඉතින් ඒ කාලය තුලදී ඕගලන්ට මේ දැනුම අපිත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් ඒක සඳහා ඔයගලන්ගේ කාලය වටිනා කාලය මේ සඳහා වෙන් කරගන්න. මොකද ඔයගලන්ට ලබා දෙන ඔපචුනිටි එකක් තමයි මේ අපි කරන හැම ලෙක්චර් එකම රෙකෝඩින්ග්ස් ලබා. ඒ රෙකෝඩින්ග්ස් හරහා ඔයගලන්ට ඇත්තටම ලොකු දෙයක් දැනගන්න පුළුවන්. මොකද ඔයගලන්ට ෆෝස් කරලා බලන්න පුළුවන්. ඒ දේ ලැබෙනවා. ඔයගොල්ලෝ ලයිව් ක්ලාස් එකේ ඉඳලා රෙකෝඩින්ග්ස් නැතුව ෆිසිකල් ක්ලාස් එකකට ගියොත් ඔයගොල්ලෝ බැලුවොත් ඒක එතනින් ඉවරයි. ඔයගොල්ලන්ට බලා ගන්න බෑ ආයෙ නැවතත්. මේක නැවත නැවත රිෆර් කර පෝස් කර ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඔපචුනිටි එක ලැබෙනවා. ඒ වගේම තමයි දරන ඔයගොල්ලන්ට අපේ මේ ලෙක්චර් සීරීස් එකත් එක්ක මාත් එක්ක එකතු වෙලා ඔයගොල්ලන්ට එන ගැටලු විසඳා ගැනීම සඳහා මම උපරිම සහයෝගය ලබා දෙනවා. ඉතින් ඒක තමයි අනිද්දේ. ඒ වගේම ඔයගොල්ලන්ට අපේ කෝස් ෆී එක ගැන කතා කරොත් කෝස් ෆී එකේ 2 months of periods වලට අපි charge කරන්නේ 8000 පමණ. ඒ කියන්නේ month එකකට 4000 වගේ ගාණක් යන්නේ. ඒක 2 installments වලින් ගෙවන්න පුළුවන් විදිහට සහනදායී ක්‍රමයකට අපි මේ ක්‍රමයේ ලෑස්ති කරලා තියෙනවා. ඒකත් ඔයගලන්ට තව opportunity එකක්. ඉතින් මේ opportunities ඔක්කොම දිනා ගන්න ඔයගොල්ලෝ අපහා සමග සම්බන්ධ වෙන්න. එතකොට මේකේ අපේ content එක ගැන පොඩ්ඩක් විස්තර කරොත් දරුවනේ අපේ content එක යන්නේ දැන් සාමාන්‍ය word ගත්තොත් normal article එකක් හදන්න ඒ වගේ දේවල් විතරක් නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් word වල තියෙන deeplyම දේවල් තමයි mail merge එකක් කොහොමද create කරගන්නේ, macro එකක් කොහොමද create කරගන්නේ. ඔබනම් citations bibliography, head notes, footnotes කියන්නේ මොනවද? අන්න ඒ වගේ වැදගත් කියන දේවල් රැසක් තියෙනවා. ගොඩක් කට්ටිය ටච් කරලා නැති පැත්ත. ඒ වගේම තමයි Excel ගත්තොත් Excel ඉතාමත්ම වටින දෙයක්. ඔෆිස් වල වැඩ කරනකොට essentially අපි දැන ගන්න ඕන දෙයක්. ඒතර ඒකට අදාළව අපි ගත්තොත් ඔයගලන්ට ඕන කරනවා සමහරක් ෆෝමියුලාස් තියෙන දැන් සම් එකක් ගන්න. ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් සමහරක් කට්ටිය achieve කරලා තියෙන දේවල්. හැබැයි VLOOKUP අපි ගත්තොත් ඊළඟට pivot tables, index match commands කොහොමද subtotals කරන්නේ? ඒ වගේ වැදගත් කියන functions. text file එකක් කොහොමද generate කරන්නේ? text file එකක් කොහොමද import කරගන්නේ? ඒ වගේ වැදගත් දේවල් එතනදී කියලා දෙනවා. ඒත් ඔයගලන්ට අදාළ reports හදාගන්න ක්‍රමයේ කොහොමද reports කොහොමද format කරන්නේ? ඒ දේවල් පිළිබඳව කියලා දෙනවා. ඊට අමතරව PowerPoint කිව්වොත් ඕනම කෙනෙක් හදන්න ගන්නවා PowerPoint. හැබැයි දන්නේ නැහැ slides masters වලින් හදන්න. මොකද ඔයගලන් හිතන්න ඔයගලන් හදපු PowerPoint slide show එකක් ගැන හිතලා බලන්න. ඔයගලන් slide එකේ slides 30ක් තිබු slide show එක තුල ඔයගලන්ට logo එකක් font එකක් දාන්න ගියොත් ඔයගලන් slides වල ඔක්කොම වෙනස් කරන්න බෑ. එහෙම කරන්න ඕනේ අපිත් එක්ක ඉගෙන ගත්තාට පස්සේ. එක තැනයි වෙනස් කරන්න ඕනේ ඔක්කොම ගොනු slides වල වෙනස් කරනවා. ඉතින් ඒ වගේ අපි යම් කිසි structure එකකට ඔයගලන් කවදාකවත් දැකලා නැති back end එකක් කියලා දෙනවා PowerPoint වලට අරන්. ඉතින් මේ back end එකත් එක්ක තමයි හරි ස්ට්‍රක්චර් එකට අනුව තමයි මේක කරන්න හැටි කියලා දෙන්නේ. ඒතර ඒ වගේ අපිට Word, Excel, PowerPoint වලට අදාළව deeply ඒ කරන්න ඕන දේවල් ටික complete වෙනවා වගේම internet and email වලදී ගත්තොත් emails internet වල අදාළ use කරන ආකාරය, browser එක සම්බන්ධව තියෙන දේවල් සහ ඊළඟට අපි ගත්තොත් emails emails වල වැදගත්ම දේ. ඔයගොල්ලෝ emails යවන්න කොට මොකද්ද BCC කියලා කියන්නේ දන්නේ නැහැ. CC කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ වගේම තමයි කොහොමද ඔයගොල්ලන් signature එකක් Tamanට අදාළව create කරගන්නේ. කොහොමද ඔයගලන් කැලෙන්ඩර් ෂෙයා කරගන්නේ? අපොයින්ට්මන්ට් සඳහා තව කෙනෙක් එක්ක ෂෙයා කරගන්නේ කොහොමද? කොහොමද ෆෝල්ඩර් ස්ට්‍රීම් එකකට කොහොමද ඊමේල්ස් ගෙන්න ගන්නේ? අන්න ඒ වගේ වැදගත් කියන දේවල් ටිකක් අපි කියලා දෙනවා. ඉතින් ඒ දැනුම මේ අඩු කාලයක් තුළදී උපරිම දැනුමක් ලබා ගැනීම සඳහා එකතු වෙන්නේ. මේ වෙලාව මිස් කරගන්න එපා. ඔයගලන්ට දරුවනේ ඒ කියන්නේ මේක ඉතාමත්ම හොඳ ඔපචුනිටි එකක් වෙනවා. හරි.
ඒක තමයි අපේ යන content එක. According to our content, it's available Microsoft Word, Excel, and Power. So, and the other thing is we are teaching about the internet and email. The content is not brief. It is we going in advance. So you have to connect with us and share this knowledge. Okay, according to the according to the content. As an example, in the Word we are going to teach about the citations, mail, merge, macro, like that wise, advanced things. In also at the Excel also, we are going to teach you about some kind of advanced things. That means index match commas, we lookups, if else conditions, like that conditions. Also, how to create text files, how to import text file for your import text files to Excel document. So like that wise, important for office workers. It is most important for office workers. So you can join with us and get the knowledge as a that means deep knowledge. The other thing is we are going to teach you some kind of things about the PowerPoint. That means not normal PowerPoint presentation. We are going to teach you the advanced PowerPoint. That means how to use the slide masters, like that. Twice things also we are going to teach you through. And when you're talking about the emails, we can you can learn from us how to create signatures, how to create folder streams, how to update your calendar at once by importing some text files, like that twice things. And the other thing is how to share the calendar sharing, like that twice. Lot of things we are going to teach you. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් අපි ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒවා ඉගෙන ගන්න නම් දරුවනේ අපේ course එකත් එක්ක සම්බන්ධ වෙන්න. අද අපේ lesson එක වෙන්නේ මේක ඉතාමත්ම වැදගත් function එකක්. මේකට අපි කියනවා VLOOKUP කියලා function. මේ VLOOKUP කියන function එකේ වැදගත්කම තියෙන්නේ මෙතන අපිට දැන් සාමාන්‍යයෙන් හිතන්න අපේ ගාව තියෙනවා master list එක. අපේ ගාව master list එකක් තියෙනවා. මේ master list එකත් එක්ක අපි අපේ තියෙන list එකකට details ටික master list එකෙන් match කරලා ගන්න එක තමයි කරන්නේ. එතන මෙතන තියෙනවා තමයි master list. එතන මේ master list එකට අදාළව අපි details ටික match කිරීමක් තමයි මෙතන කරන්නේ. එතන මේ master list එක ගත්තොත් master list එකේ දැන් අපි details ටික match කරන්න නම් criteria එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට මොකක් හරි නිර්ණායකයක් තියෙනවා. There should be a unique column to match two lists. එතන අපිට list දෙකක් match කරන්න නම් unique column එකක් තියෙනවා. ඒ කියන්නේ සමානාත්මතාවයක් තියෙන්න බෑ. ඒක සමානාත්මතාවයක් තියෙනවා කියලා කියන්නේ අපි දැන් මේකට අදාළව ගත්තොත් මෙතන දැන් සාමාන්‍යයෙන් match කරන්න පුළුවන් එක දෙකක් තමයි නම. අනිත් එක තමයි දරුවනේ අපි ගත්තොත් employee name. එතන නම අපි ගන්නෙ නෑ සාමාන්‍යයෙන්. employee name. එතන employee name එක මොකද නම කියන එක unique නෑ. නම කියන එකම නම තව කීපයක් තියෙනවා. එතන මෙතන employee name එක සහ මේකෙත් employee number. ඒතර ඒ list එක තමයි අපි ඒ දෙක තමයි compare කරන්නේ. ඒකට කියන unique value. එතන අපිට යම්කිසි list දෙකක් match කරන්න දුන්නොත් අනිවාර්යෙන්ම unique value එකක් තියෙනවද කියලා බලන්න. If you have to match two lists, we have to check whether it is available two unique columns for each list. Okay. In the master list, it should be included a unique column, and for this list, it should be included the unique column. Then we can match both lists together. Okay. We'll see what we are going to do. So, අපි බලමු ඉස්සෙල්ලා අපි මොකද කරන්න යන්නේ කියලා මේකට අදාළව. දැන් අපි master list එක එක්ක තමයි match කරන්නේ. එතන මම මේ කියන දේ හොඳට අහගන්න. දැන් අපි මේකේ VLOOKUP කියන function එකේ කරන දේ තමයි මෙන්න මේ කෙනාව මම මේ වාක්‍යයක් කියන වාක්‍ය මතක තියාගන්න. මේ කෙනාව මම හොයනවා මෙන්න මේ list එක තුල. මොකේද මෙන්න මේ overall list එක තුල හොයනවා. මෙන්න මේ overall list එක තුල මම මේ කෙනාව හොයනවා. ඒක තමයි අපේ මූලික දේ. මම මේ කෙනාව මේ list එක හොයලා මට ඉස්සෙල්ලාම ගන්න ඕන මොකද designation. මට ඉස්සෙල්ලාම ගන්න ඕන designation. මම බලනවා මේ designation එක මේකේ තියෙන column එකේ තියෙන්නේ. මේ designation එක මේකේ තියෙන්නේ ගත්තොත් තුන්වෙනි column එකේ. මේකේ තියෙන තුන්වෙනි column එක තමයි ඒක හිතන්න එපා. අපි මේකේ තියෙන කීවෙනි column එකද කියන එක තමයි වැදගත්. මේකේත් එක්කද බලනකොට ඒක මාරු වෙලා තියෙන්න පුළුවන්. ඒතර මේකේ තියෙන දරුවනේ තුන්වෙනි column එකේ තමයි date එක. ඒතර මම මේකට අදාළව තුන්වෙනි column එක තමයි match කරලා ගන්න. ඒතර ඒක පොඩ්ඩක් හොඳට මතක ගන්න. තුන්වෙනි column එක තුල තියෙන data එක තමයි මම මෙතනට fetch කරලා ගන්න. ඒතර මම කරන්නේ මේ කෙනාව හොඳට අහගන්න. මේ කෙනාව මේ master list එකෙන් match කරලා එයාගේ තුන්වෙනි column එකේ තියෙන data එක
මම මෙතනට fetch කරලා ගන්නවා. එතන මේ fetch කරලා ගන්න data එක exactly match කරලා ගන්නයි කියන එක මතක තියාගන්න. ඒ කියන්නේ හරියටම match කරලා. Approximately නෙවෙයි exactly match කරලා ගන්න. The theory of this formula is in the VLOOKUP I have to find the relevant figure through this list. Then after I have to find the data through this. Then after I have to fetch the designation column to this column to the list. That means the designation column I have to see whether the designation column is which number of column. The first, second, and third. That means third column. Then I have to keep in mind I have to find this data from the master list and I have to match the designation column. That means the third column as exactly to the relevant list. That is the theory. We'll see how to match it. अब දැන් බලමු අපි කොහොමද ඒක කරන්නේ කියලා. එතන මම ඔය කියපු කතාව හොඳට මතක තියාගන්න අපි ඔය කියපු කතාව. හරි. දැන් අපි මෙතන ගත්තොත් මම මෙතනට ටයිප් කරනවා designation කියලා. මෙතන මම ටයිප් කරනවා මොකද්ද designation. හරි. දැන් අපි ගත්තොත් මම මෙතන designation එක අපි මෙතන VLOOKUP කියලා ටයිප් කරනවා. හරි. දැන් මම මෙතනට ගත්තොත් මම මෙතන ටයිප් කරනවා මෙතන equal VLOOKUP. equal VLOOKUP කියලා අපි ටයිප් කරනවා. මම VLOOKUP කියලා ටයිප් කරනවා. VLOOKUP කියලා ටයිප් කරලා මම මෙන්න මෙයාව තමයි දැන් හොයන්නේ. මෙයාව තමයි හොයන්නේ. මම මෙයාව හොයනවා මෙන්න මේ ලිස්ට් එකට. මේ ලිස්ට් එකට. ඒක මෙයාව මෙන්න මේ කෙනාව. මේ කෙනාව කියලා මම මෙන්න මේ සෙල් එක සිලෙක්ට් කරනවා. මම මේ සෙල් එක සිලෙක්ට් කරනවා මෙන්න මේ ලිස්ට් එකේ. දැන් පේනවද මම මේ කෙනාව මෙතන මේ සෙල් එක තුල සිලෙක්ට් කරා. හොයලා මම මෙන්න මෙයාව හොයනවා මෙන්න මේ මාස්ටර් ලිස්ට් එක. මම මේ කෙනාව මේ මාස්ටර් ලිස්ට් එක තුල හොයනවා. මම කියුවේ හොඳට බලන්න ගියා. ඒතකොට මම මේ කෙනාව මේ මාස්ටර් ලිස්ට් එක තුල. එතකොට මේ ලිස්ට් එක මම දෙන්නවා. මම මේකට අදාළව මෙන්න මේ ලිස්ට් එකේ මේ රේන්ජ් එක ඕවරෝල් රේන්ජ් එක හෝල් රේන්ජ් එක සම්පූර්ණ රේන්ජ් එක සම්පූර්ණ රේන්ජ් එක. ඒතර මම කරේ මේ කෙනාව මේ මාස්ටර් ලිස්ට් එක තුල හෙව්වා. හොයලා මට ඕන වෙලා තියෙන්නේ එයාගේ තර්ඩ් කොලම්. ඒතර මෙන්න මෙතන අපි ටයිප් කරපු තැන බලන්න දරුවනේ මෙතන තියෙනවා මේකට අදාළව ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා තර්ඩ් කොලම්. චුට්ටක් මේක යනවා. මෙතන ආයෙ පාරක් මම යනවා. මෙතන මම කරන්නේ මොකද? මේ කෙනාව කියන එක මම සිලෙක්ට් කරා. කමා එකක් දැම්මා. හරි කමා එකක් දැම්මා. හරි ඒ කෙනාව හොයන්න මම මෙතන කමා එකක් දැම්මා. ඊට පස්සේ ඒකට අදාළව මම සම්පූර්ණ data එක මේ ලිස්ට් එක මැච් කරලා සම්පූර්ණ data එක මම මේ ලිස්ට් එකේ මැච් කරනවා. ඒ ලිස්ට් එකේ මැච් කරලා ගන්නවා. අරගෙන ඒකට අදාළව හරි මෙතන ඒතකොට තියෙනවා මේ බලන්න ඒ ලිස්ට් එකේ මැච් කරලා ගන්නවා මේකට අදාළව. අරගෙන මෙතන මම කොමා එකක් නැවතත් දානවා. මෙතන මම නැවතත් කොමා එකක් දානවා. පේනවද මෙතන කොමා එකක් දාලා තියෙනවා. හරි. මම කොමා එකක් දාලා එයාගේ මම හොයන්න ඕන දරුවනේ කීවෙනි කොලම් එකද? මම බලන්න ඕන ඩෙසිග්නේෂන් කියන්නේ කීවෙනි කොලම් එකද? ඩෙසිග්නේෂන් එක කියන්නේ මෙතන හැටියට කියන කොලම්. මෙතන තියෙනවා 1 2 3 කියන එක තියෙනවා. හරි 1 2 3 කියන එක තියෙනවා. ඒතර 1 2 3 කියන එක තුන්වෙනි කොලම් එකේ data කරනවා මම මෙතනට fetch කරලා ගන්නවා. එතන මම මෙතනදී ගන්නවා මේකට අදාළව ගත්තොත් third column එක තමයි දාන්නේ. එතන මම මෙතන කමා එකක් දාලා 3 කියලා ගන්නවා. හරි. ඔන්න දැම්ම කමා එකක් දානවා 3 කියලා ගන්නවා. හරි 3 කියලා දාලා මම මේක කමා එකක් නැවතත් දැම්මම මේ options දෙකක් තියෙනවා. මේක ඔයාලට පේනවාට මෙතන options දෙකක්. මෙතන දෙන options දෙකක්. options දෙකක් දෙනවා මෙතන. options දෙකක්. එකක් තමයි true approximate false exact match. එතන මම දෙන්න ඕන මොකක්ද? exactly match කරන්න කියන command එක දෙනවා. දීපු ගාමෙන් තමයි false කරනවා. එතන ඒක තමයි දෙන්නේ. දැන් මම මේක
close करना इसको. Okay. Now I have entered here. G2 means this one. This one. That means the searching value. That means the lookup value. And then after I have mentioned the cell range. Data range. Data range means the master list range. Here I have mentioned the master list range at the left upper corner. Then after I have entered here, you can see here the number of column. That means the which number of column the data I am going to fetch to. Fetch for. මම data එක ගන්නේ මොන column එකද කියලා. ඒතර 3 කියලා දැම්මා. ඊට පස්සේ ඒක exactly match කරන්න කියන command එක දුන්නා. ඒ කියන්නේ හරියට match කරන්න කියන command එක මම මෙතනදී ලබා දුන්නා. ඉතින් ඒක තමයි අපි උතනදී කරන්නේ. හරියට match කරන්න කියන command එක තමයි දුන්නේ. ඒතර මේ command එකට අදාළව මම මෙතන දරවනේ enter කරනවා. ඒතර එතනදී enter කරාම මේ බලන්න. මෙතන electrician කියලා. දැන් මම මේක ගත්තොත් මෙතනට අදාළව. දැන් මම මෙතනට අදාළව බලමු මෙන්න මේ කෙනා 130යි 12 කියන කෙනා මෙතන ඉන්නේ මොකක්ද මෙන්න මේ තියෙනවා මෙතන 130යි 12 එයා කවුද ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් හරියටම උත්තරේ ආවා ඒක හැබැයි දැන් මම මේක පොඩ්ඩක් පල්ලෙහාට අරගෙන යනවා මොකද පල්ලෙහාට හොයන්න අපිට නැවතත් අපි කරන්නේ නැහැ මම කරන්නේ මොකද්ද මේක සාමාන්‍ය අපි ෆිල් හැන්ඩ්ලර් යොදාගෙන මේක අත කරනවා එතන ෆිල් හැන්ඩ්ලර් එක අදගෙන ගියාම මේ යට ටිකක් not available කියලා ඇයි not available කියලා එන්නේ හේතුව තමයි දන්නවනේ එතන not available කියලා එන්නේ ඒ data එක එතන fetch වෙන්නේ නැහැ. අන්න ඒක මතක. මේ data එක එතන නැහැ. ඒක කියන්නේ මෙතනට ඇවිල්ලා නැහැ. ඇතුළේ කියලා තියෙන හේතුව තමයි මම දැන් මෙන්න මෙතන. ඔයගලන්ට පේනද මෙතන මම double click කරොත් මෙතන double click කරොත් range එක select කරනවා. මම තාම පොඩ්ඩක් පල්ලෙහා data එකක් select කරනවා. පල්ලෙහා data එකක් select කරනවා. පල්ලෙහා data එකක් select කරාම range එක පොඩ්ඩක් පල්ලෙහාට ගියා. ඒ range එක පල්ලෙහාට යන්න බෑ ඒක. range එක fix වෙලා තියෙනවා. ඒක නිසා තමයි මෙතනදී ගැටලු වෙන්නේ. ඔන්න බලන්න මම not available කියලා තියෙන තැන එකක් select කරන්න range එක පල්ලෙහාට ගිහින්. හැබැයි ඒ data එක මෙන්න මේ data එක තියෙනවා කොතනද? මෙන්න මෙතන. 129. ඒ මෙයා not available කියලා range එක පල්ලෙහාට ගිහින්. ඉතින් range එක පල්ලෙහාට නොයන්න අපි කරන්නේ මේ range එක මෙතනට fix කරන්න. මෙතනට fix කරන්න. fix කිරීම තමයි අපි උතනදී කරන්නේ. ඒතර අපි fix කරලා බලමු මේකට අදාළව වෙන ක්‍රම මොකක්ද? අපි මේක සම්පූර්ණයෙන්ම overall මේක ෆික්ස් කරනවා. ඒතර අපි නැවතත් ආකාරයට එක පේනවා. ඒතර දැන් අපි මෙතනදී ගත්තොත් මෙන්න මේ data range එක ෆික්ස් කරනවා. ඒතර අපි මෙන්න මෙතන ඒ කියන්නේ first range එක ෆික්ස් කරනවා first cell එකේ. first cell එකේ මෙතන range එක ෆික්ස් කරනවා. මේ range එක ෆික්ස් කරොත් විතරයි මෙතනට අදාළව ඒ detail එකේ. හරි මේ බාර දැම්ම එතන මම මේක ෆික්ස් කරනවා range එක මෙතන. මෙතන range එක ෆික්ස් කරනවා. ෆික්ස් කරායින් පස්සේ ඒකට අදාළව fix කිරීම සඳහා මම use කරනවා මෙතන absolute කරන. ඒ කියන්නේ මම මෙතන dollar mark එකක් දානවා each and every column එක row එක. column එක row එකට dollar mark එකක් දානවා. That means now the reason is this is getting not available. The range is getting varied. The range is moving. So I have to fix the range. Okay. Fix the range to avoid moving the range into below. So the theory is I have to absolute this range at the first column, first cell. Then I have to enter the F4 key. Then easily I can get it fixed as absolute range. Here you can see here it has been fixed. That means මෙතනදී A එක ඉස්සරහට ඩොලර් මාක් එකක් ආවා, දෙක ඉස්සරහට ආවා, E එක ඉස්සරහට ආවා, 21 කියන එක ඉස්සරහට ආවා. ඒතකොට මේ හැම තැනටම මේක fix වෙලා තියෙනවා. ඒතකොට මේ හැම තැනම absolute වෙලා තියෙනවා. දැන් මම enter key එක press කරලා දැන් මම මේක පල්ලෙහාට fill handle එකෙන් මම මෙහෙම ඇදගෙන යනවා. දැන් fill handle එකෙන් මේක ඇදගෙන ගියා. දැන් බලන්න පල්ලෙහාට මම මේක fetch කරලා නැවත වාරයක් ඔයගලන්ට මේක double click කරලා range එක fix. මේකට මේ formula එකට මෙතනට අදාළව ආපු මේ formula එකට අදාළව ආපු මේ range එක මෙතන සම්පූර්ණ range එක fix. හැම එකටම in a range එක fix. මේ range එක තමයි හැම එකටම එන්නේ. ඉතින් ඔන්න ඕක තමයි VLOOKUP කියලා කියන්නේ. The VLOOKUP කියන vertical lookup. The thing is first of all we have to match the value from the relevant list and we have to fix the range. Without fixing the range you cannot get some values because the data will be available in different types of places. Then to fix the range, when we fix the range we can find the data approximately, not approximately, exactly through the range.
එතකොට අපිට මේක රේන්ජ් එක ෆික්ස් කිරීම මගින් අදාළ data එක නිවැරදිව හොයාගන්න පුළුවන්. ඉතින් මේක ඉතාමත්ම වැදගත් ෆන්ක්ෂන් එකක් වෙනවා දරෝනේ අපේ Excel වල. ඉතින් ඒක මෙහෙම මේක ප්‍රැක්ටිසින් තමයි පුරුදු කරන්නේ. ප්‍රැක්ටිස් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. දැන් මෙහෙමයි. ඔයගලට ඔෆිස් වලදී මේ වගේ සමහරකට අර හිතන්න ඔයගලන්ට වැඩ කරගෙන යනවා. එනකොට කියනවා ඔයගලන්ට ඔයගලන් ගාව මාස්ටර් ලිස්ට් එකක් ඔයගලන් මැනේජ් කරන් යනවා. ඔයගලන්ට සමහරකට ලිස්ට් එකක් මට මේ ඩීටේල් එක හොයලා දෙන්න කියලා. එතකොට ඔයගලන්ට මේ වීඩියෝ කප්පාවක් වගේ එකක් ෆන්ක්ෂනයිස් කරලා තිබ්බොත් ඔයගලන්ට ඩීටේල්ස් ටික හොයන්න පුළුවන් හරියටම. හරි මොකද සමහරක් ඒවා අපිට දැන් data දැන් මෙතන අපිට data 100ක් තියෙනවා. 100න් 5ක් මැච් කරන්න control F එක දාලා හොයන්න පුළුවන්. 1000කින් 200ක් හොයන්න පුළුවන්ද? බෑනේ. control F දාලා හොයන්න බෑනේ. ඉතින් ඒ වගේ දෙයකට ඉතාමත්ම ප්‍රයෝජනවත්. මේවා ඔෆිෂියලි වැඩ කරනකොට අපිට වැදගත් වෙනවා. ඉතින් මේවා ඉතාමත්ම වැදගත් වෙන ෆන්ක්ෂන්ස්. ඉතින් මේ දේවල් මතක තියාගන්න. මොකද ඒගොල්ලෝ ඔයගලන් දන්නවනේ මේක ඔයගලන් ඉතාමත්ම වැදගත් දේවල් ටිකක් තමයි ඔෆිෂියලි වැඩ කරනකොට. ඉතින් මේ වගේ අපි ෆන්ක්ෂන්ස් තව ඉස්සරහට දැන් කරනවා. ඒතර ඔයගලන්ට බලා ගන්න පුළුවන් මොකක්ද කියන්නේ.